බලන්න ගල්ලෙන ඇතුලේ තමයි විහාරය තියෙන්නේ. කටාරම් කොල්ල තියෙනවා. ඉතින් මේක මේ විදිහට ලෙන හාරලා තමයි හදලා තියෙන්නේ. බලන්නකො සඳකඩ පහන. නේ. අර සත්තු රූප ටික තියෙනවා මෙතන. එතා ඉන්නවා. සිංහයා ඉන්නවා. අස්වැයා ඉන්නවා. මෙතන ගවයා පේනවා මේ. මම ඒකයි කිව්වේ මේ හැම නිර්මාණයකම පුරාතනයේ මිනිස්සු කරලා තියෙන මේ වගේ නිර්මාණය කරලා තියෙන බුදුදහම නිරූපණය කරලා තියෙන අර්ථ ගන්නවල තියෙන. මෙන්න මකර තොරණ තියෙනවා. දැන් ඔයාලා මකර තොරණ මෙහෙම දකින්නකොට යථාර්ථ බලන අය නම් අපේ සිව්වල වංශය බලන අය නම් වෙනස්ම පැතිකඩකින් මේව ගැන හිතන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ විමර්ශනය කරන්න. මේ කොටස් ටික මේ තියෙන්නේ. මේ කොටස් ටික අපි ඔයගොල්ලන්ට පෙන්වනවානේ. මාතලේ අලු විහාරෙත් මේ විදියට අර කොටස් ටික පෙන්වනවා. මේ මකර තොරණ මේ පෙන්වන්නේ එක කොටසක්. ඉතින් පැති දෙකෙන් තමයි යන්නේ මේ බලන්න මේ ඇත් හොඬක් තියෙන්නේ මෙතනින් මේ. දැන් මේ ඇතෙක් නෙමේ මේ සම්පූර්ණ සත්ත්ව රූප ටික මෙතන තියෙනවා. හොඬ තමයි මෙතන තියෙන අර යුගය පටන් ගන්නෙ ඇතාගෙන්. ඇතාගෙන් පටන් අරගෙන තමයි මේක උඩට යන්නේ. ඊපස්සේ උඩට යනකොට මේ තියෙන්නේ අවසානක මේ සිංහයාගේ සීහ කියන ස්වභාවයේ ස්වරූපයේ ස්වභාව කීපයක් තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් පෙන්වන්නේ ඒ ටික. දෙපැත්ත කොටස් දෙක. සහ යෝගී වීම තමයි මෙතනින් තියෙන්නේ. ඒ යෝගී වුණාට පස්සේ මේ ස්වභාවය මේ පෙන්වන්නේ අර නෙළුම් මල වගේ තියෙනෙත් එහෙමයි වල පේන මේ දෙපැත්තෙන් මෙහෙම ගින් තියෙනවා මේ මැද කොටස. ඉතින් අර බ්‍රහ්ම කියන ස්වභාවයෙන් තමයි කොටස් දෙකකට වෙන් වෙන්නේ මේ. මේ පැත්තෙන් මේ මේක කොටසකට මේ පැත්තට එනවා. ඊට පස්සේ මේ කොටසෙන් මේ පැත්තට යනවා. මෙන්න මේ කොටස් දෙකකට කැඩිච්ච හින්දා තමයි බුදු දහම කියන එකක් ස්වභාව දහම කියන එකක් වෙන්නේ. වෙන් වෙනවා එකතු වීම වෙන්නේ අවසාන එකතු වීම බුද්ධ වීමට අදාළව. ඒක වෙන්නේ මේ මැද තමයි ඔයාලා බලන්න අර අපි මාතලේ අලු විහාරය ඔයගලන්ට පෙන්නලා තියෙනවා මකර තොරණ ඇතුලේ තියෙන මෙන්න මේ කොටසේ තියෙන්නේ හංසයෝ දෙන්නේ. ඒ හංසයෝ දෙන්න යෝගී වීම බොහොම පැහැදිලිව පෙන්වනවා සහ හංසයාගේ තුඩේ තියෙන්නේ අර මලක්. ඒ මල හරි විශේෂයි. ඔයාලා දැක්කනේ සීගිරි ලඳුන්ගේ අතේ මොනේ බෝධිසත්ව රූපාතේ බුද්ධ රූපාතේ ඒ තියෙන විශේෂ මල. ඒකෙන් කියන්නේ මේ බුද්ධ වීමට අදාළ වූ ධර්මතාවය තමයි අනුගමනය කරමින් යන්නේ සියල්ල ආධ්‍යාත්මීයයි. ඉතින් ඊට පෙර ස්වභාවයල් තමයි මේ තියෙන්නේ. දැන් මෙතන තමයි බුද්ධ රූපය ගොඩ නැගෙන්නේ. ඉතින් දැන් අපි මේ ద్వාරයෙන් ඇතුළට තමයි මේක විහාර මන්දිරය කියලානේ කියන්නේ. මෙතනින් ඇතුළට වුණාම බුද්ධ රූපය තමයි තියෙන්නේ. ඉතින් මෙතන බුද්ධ රූපය ගොඩ නැගෙන්නේ යෝගී වීම මත. යම් කෙනෙකුට මේ මම ඉදිරිපත් කරන කරුණු වැරදි නම් වැරදියි කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. නමුත් මේවා මගේ පරිශ්‍රණය තුළ මේ සියල්ලම ඔබගේ විමර්ශනය සඳහා මම ඉදිරිපත් කිරීමක් මේ කරන්නේ. ඒකෙන්ද හරිම වැදගත් මම හිතන්නේ මේ මකර තොරණ ගැන මේ විදිහට කවුරුත් කියලා දෙන්නේ නැතුව ඇති. ඒකෙන්ද අපේ විශේෂයෙන්ම අපි ගෞරව කරන අනුරාධ මෙතවත් මහත්මයා එතුමාගේ පරිශ්‍රණය තුළ බොහෝම හොඳ කරුණු මේ ඉතිහාසය නිවැරදිව සනාථ කරගන්න අවශ්‍ය කරන වටිනා දේවල් එතුමා ලෝට එලි කරලා තියෙනවා. ඉතින් ඒ ඔස්සේ අපි ඒවා හොයලා බලලා විමර්ශනාත්මකව පරිශනාත්මකව මේවා හොයනකොට අපිට මේ යට ගියාව මේ රටේ මහා ශිෂ්ටාචාරයේ බුද්ධ ඉතිහාසය අපිට නැවත මතුවෙනවා. මේ කිසි දෙයක් බුදුදහමට පටහැනි කිසි දෙයක් මේ තුල නැහැ. සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙන ධර්මය මේ විදිහට නිර්මාණය කරලා නිරූපණය කරලා පුරාණයේ හිටපු මේ මග වඩපු මේ මග අනුගමනය කරපු මිනිස්සු මේ වගේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කොටස් දෙක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා බඹරගල ලෙන්සිතුවම දැක්කොත් අර කාන්තා ස්වරූපයෙන් පෙන්වන නාරි ස්වරූපයෙන් පෙන්වන එකේ කොටස් දෙක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ හිතනවානේ යටි කොටසට වස්ත්‍රයක් ඇඳගෙන තියෙන්නේ සායක් වගේ උඩ කොටස නිර්වත් කියලා. එහෙම නැහැ. උඩ කොටසත් යටි කොටසත් කියන්නේ මනුස්ස ස්වරූපයක් නෙමෙයි. ඒකේ තියෙන ධර්මතාවයේ යටි කොටස තමයි මේ තියෙන්නේ. අර දෙපැත්තේ පద్මාසනෙන් ඉන්නකොට තියෙන කොටස් දෙක තමයි මේ තියෙන්නේ. මේ එක පැත්තක්. මෙන්න මේව ගැන හොඳට ඔයගොල්ලෝ තේරුම් ගන්න බලන්න මේ කොටස්. මේ මනසේ ක්‍රියාකාරීත්වය මේ තියෙන්නේ. මේව තමයි අර පොළොන්නරුවේ තියෙන වල දකින්න නැති පොළොන්නරුවේ මේ ස්වරූපේ කණු තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් රූපරාමුත් එක්ක. ඒ කණු වල තියෙනෙත් මේක තමයි සත්මහල් පහසාද ආශ්‍රිතව හේතුව. මේක තමයි මූලය. මේ මූලය තමයි සුබෝධි කරගන්න ඕනේ. හරිම විශේෂයි. ඔයාලට පේනවද මේ පතුල්ගල? හරිම සුවිශේෂී. ඉතින් රැස්වෙහෙරේ මේක
මම හිතන්නේ මේව ගැන අපේ රටේ මිනිස්සු අධ්‍යයනය කරන්න, හොයන්න, මේවට එන්න, මේ රැස් වෙහෙරට එන්න, ඇවිල්ලා බලන්න. දැන් අපි මේ වගේ පතුල් ගලක් ඉසුරුමුණිය පෙන්නුවානේ. දැන් ඔන්න මම රැස් වෙහෙර පෙන්නනවා. ඉතින් මෙතනට ආවහම ප්‍රතිමා වහන්සේ බලලා මේ විහාරයේ ළඟට එන්න, ඇවිල්ලා මේව බලන්න. මේ බලන්න මේ සලකුණු සියල්ලම පේනවා. ඔයාලට මතකද මම අර අබේගිරිය පෙන්නුවා චක්කවත්ති වීමේ මුල් ස්වභාවය. මේ කොටස් දෙකනේ පෙන්වන්නේ. මේ එක කොටසක්, මේ එක කොටසක්. එතකොට මේ තියෙන්නේ ඒ චක්කවත්ති වීමට අදාළ එක කොටස. අපි මෙහෙම ගමුකෝ පුරුෂ කියන ස්වභාවයේ ඒ කොටසේ ඒ ශක්තිය තියෙන චක්කවත්ති වීම. මේ තියෙන්නේ කාන්තා ස්වභාවයේ චක්කවත්ති වීම. අර ධන ලකුණෙන් පෙන්වන්නේ සක්වල දොරටුවේ පෙන්නලා තිබ්බේ රවුමක් එක්ක මෙහෙම ධන ලකුණ. ඒක අබේගිරියේ පතුල් ගලකින් මම පෙන්නුවේ. ඉතින් ඒක ක්‍රියාත්මක වෙනකොට මේ වන්න මේකේ ගරාදේ කීයක් තියෙනවද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ මේ. දැන් මේක අපි පමණක් අය මේකේ කොටස් වල බෙදාගෙන මේක අශෝක චක්‍රය කියනවා, ධර්ම චක්‍රය කියනවා. ඊට පස්සේ ධර්ම චක්‍රයටයි අශෝක චක්‍රයටයි වාද විවාද කරගන්නවා. එහෙම කරන්න එපා. හේතුව තමයි මේ ඔක්කොගෙම පෙන්වන්නේ ධර්මය. මේක චක්කවත්ති වෙනකොට ඔයාලට කියන්න බෑ මේ කොටස් කීයද කියලා. මේක අර ෆෑන් පෙට් වගේ මේක කැරකෙවෙනවා. මේකට අදාළ ධර්මතාවය තමයි සක්වල දොරටුවේ තියෙන්නේ. මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වෙන්නේ, බුද්ධ ප්‍රතිමාව තනි ස්වරූපයේ යෝගී වෙච්ච ස්වරූපය පෙන්වන්නේ මේ කොටස් දෙකේ එකතුව. අර තනි පතුල් ගල තියෙනෙත් ඒකයි. හරියටම කිව්වොත් තනි සිරිපතුල් ගල සමානයි මේ බුද්ධ ප්‍රතිමාවට. අපි දැකපු දැන් හිටි ප්‍රතිමාවට රැස් වෙහෙර තියෙන. මේක තමයි හැම තැනකම තියෙන්නේ මේ ධර්මතාවය. මේ කොටස් හතර තියෙන්නේ. 1 2 3 4 ඉවත් 1 2 3 4 8 එයාට එකතු වීම. දැන් තූපාරාමයේ මේ වගේ ඒවා මිනිස්සු පාගනවා, පූර්ව ඒවා බිමට අල්ලලා තියෙනවා. ඉතින් මේ පතුල් ගලේ ඒ දුවතාවය මනාව පැහැදිලි කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ දෙක, මේ එක කොටසක්, මේ එක කොටසක්. මේ කොටස් දෙකේ එකතුවෙන් තමයි යෝගී වීමෙන් තමයි බුද්ධ ස්වභාවය පෙන්වන්නේ. මේ ස්වභාවයම තමයි අපි අර මාතලේ අලු විහාරයේ දකින සිතුවම් තුල මෙන්න මේ මකර තොරණ ඇතුළත, මේ තියෙන මකර තොරණ ඇතුළත අර හංසයෝ දෙන්න පෙන්눔 කරලා තියෙන්නේ. බලන්නකො කොච්චර වටිනවද කියලා මේ තැන්. මම නම් හිතන්නේ විහාරයේ ලොක් කරලා තියෙන්නේ. විහාරයේ වහලා තියෙන. අපි බලමු ස්වාමීන් වහන්සේට කියලා පොඩ්ඩක් මේක අකෝ හැරලා බලා ගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලා බැලුවොත් මෙන්න මේ කොටස දැන් එක කොටසක් ගන්නකො. මෙන්න මේ බ්‍රහ්ම කියන ස්වභාවයේ මෙතනින් මේ එක පැත්තකට කොටස බෙදෙනවා. ඇයි කොටස බෙදෙන්නේ? රාග දේශ මොහ නිසා තමයි. රාග දේශ මොහත් එක්ක ක්‍රියාත්මක වීම නිසා තමයි මෙන්න මේ කොටස මේ පැත්තට වැටෙන්නේ. මේ අනිත් කොටස මේ පැත්තට එන්නේ. එතකොට මේ එක කොටසක් තමයි මේ පතුල් ගලේ මේ තියෙන්නේ. මේ කොටස. ඊට පස්සේ අනිත් කොටස තමයි මේ තියෙන්නේ. මේ කොටස් දෙක. ඊට පස්සේ මේ කොටස් දෙකේ ක්‍රියාකාරීත්වය මේ චක්කවත්ති මේව වෙන්නේ ආධ්‍යාත්මයනේ. මේ ආධ්‍යාත්මය වෙන ධර්මතාවය තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. ඒතකොට දැන් මෙතන නම් ඡත්‍රය ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. පමණක් පතුල් ගල්වල තියෙනවා. දැන් මේ ඡත්‍රය මේක නොපෙන්නුවාට මේ ඡත්‍රයට අදාළ කරන තොරතුරු ටික මේකේ පෙන්නලා තියෙනවා. මේ කොටසම මේකෙත් තියෙනවා. මේ එක මැකිලා තියෙන්නේ මේ. ඔයාලට පේනවද? මේවා බුද්ධ වීමට අදාළ වෙන ධර්මතාවය තමයි පෙරන්නන් මේ නිර්මාණය කළා. අපි හරියට මේවා කියව ගන්න ඕනේ. මේවා වැරදියට කියගොන් තමයි මේවා මහායාන ප්‍රතිමා, මේවා මහායාන, මේවා වෙනත් වෙනත් දේවල් කියලා නම් කරගෙන තියෙන්නේ නැහැ. මේ බුද්ධ වීමට අදාළ වෙන ධර්මතාවය. ඒ කියන්නේ මේ පතුල් ගලේ සුවිශේෂ මේවා හරිම වටිනවා. ඒ කියන්නේ මේ වටිනාකම මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ දේවල් කියලා. ඒකට මෙන්න මේ දෙක මේ චක්කවත්ති වෙලා මේ දෙක එකක් බවට පත් වෙන. ඒක අර ප්‍රතිමා දෙකක් තියෙන. දැන් ඉසුරුමුණි පෙම්මිය වල ගත්තත් කොටස් දෙකක් තමයි මේ තියෙන්නේ. මේ කොටස් දෙක. කාන්තා සහ පුරුෂ. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ට ඒක තේරුම් ගන්න පුළුවන් ඔය අපි ගියොත් ගිරිබාවේ තියෙන ගල් විහාරේ පටන් ගන්නෙ සද්ධා බික්කු බික්කුණී කියන කොටස් දෙකෙන් පටන් අරගෙන පසුව යනකොට ඒක තනි පුද්ගල ස්වරූපයෙන් තමයි පෙන්වන්නේ. අපි අත් හතරක් වගේ පෙන්නනවා. දැන් නටරාජා ප්‍රතිමාව කියලා එහෙම ගන්නෙ. ඒ යෝගී බිම් පිළිපදව පෙන්වන්නේ. එතකොට මේ මුල් ස්වභාවයත් එක්ක අර දෙවනි මල, තුන්වෙනි මල, 4, 5, 6 7 තමයි. මල් 7ක් ගැන කතා කරන්නේ බුදු. අර සිද්ධාර්ථ කුමාරයා මල් 7ක් උඩ ගමන් කරලා බුදු වෙනවා කියන එක. ඒක හැමෝටම පොදුයි. ඒ ධර්මතාවය. ඒ මග වඩන්න ඕනේ, මග යන්න ඕනේ. මග යන්නේ නැතුව අවසාන ඵලයට අපිට යන්න බෑ බුද්ධ කියන ස්වභාවයට. ඊට පෙර ස්වභාවයේ මෙන්න මේ යෝගී වෙලා මේ ස්වරූපයෙන් අපි බුද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි මේ මෙතන බුද්ධ ප්‍රතිමාව වෙන්න ඕගොල්ලෝ බලන්න. මකර තොරණත් එක්ක මෙතන ප්‍රතිමාව තියෙන අපිට මකර තොරන් අපිට හම්බ වෙනවා හුඟක් තැන්වල. දැන් මේ තියෙන්නේ ඊට කලින් ස්වභාවවල. මේ තියෙන්නේ දැන් මේව අර නර්තනය හැදිලා තියෙනෙත් එහෙම තමයි. ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේක නර්තනයත් එක්ක තියෙන මේ ඇඳුමක් කියලා නෑ. මේක වජ්‍රයේ ස්වභාවය. මේ මාල, මේ
ආභරණ මේ ඔක්කොගෙන් පෙන්වන්නේ පුද්ගලයෙක් නොවේ. මේ ධර්මය පෙන්වන්නේ මේ ධර්මයේ ක්‍රියාත්මක කරන්නේ පුද්ගලයෙක්. හැබැයි ධර්මයේ ස්වභාවය තමයි මේ ලක්ෂණ හැම එකකින්ම පෙන්වන්නේ. ඒ වලට පේනවද මේ? බෝධිසත්ව රූප කියලා මේ විදිහට පේන්නේ. අපි දැන් මේව හඳුනාගන්නේ දේව රූප කියලානේ. ඒ දේව රූප කියලා හඳුන්වන්නේ ඇත්තටම බුද්ධ වීමට පෙර ස්වභාවය. අපි ඒව බෝධිසත්ව රූප කියලා හඳුන්වනවා. ඒ ඔස්සේම තමයි අර මහායාන ප්‍රතිමාවක් කියලා මම හිතන්නේ. රස්වැරි හිටි ප්‍රතිමාව මහායාන ආభాෂයත් එක්ක නිර්මාණය වෙච්ච එකක් කියලා පසු කාලීනව අර්ථ ගන්නන්න හේතු වෙන්නත් ඇත්තේ. සමහර වෙලට ඒක වෙන්න පුළුවන්.